මං කිව්වේ මෙච්චර සෙනගකුත් නැහැ. ගොඩනැගිලිත් නැහැ මම. ඔය වගේ අතු පාරවලුත් නැහැ ප්‍රසිද්ධ පාරවල් දෙක මගේ තමයි. අනේ කරත්තනේ ගියේ වාහන නැහැ. නෑ. ඊටත් ඉස්සෙල්ලා ගියේ ලොකු මිනිස්සු අස්ස කරත්තේ. ඊටත් ඉස්සෙල්ලා ගියේ දර පෙරලෙන කොට උඩ බඩු ප්‍රවාහනයක. ඒ මිනිහා ඉදිරියට ආහැටි. ඉස්සර ගානේ ඉතින් ආතේ අර බඩු ගන්න ගියාම පොලිමේ ඉන්නත් ඕන නේද? එහෙමත් තිබුණා. ඉතින් බඩු ගන්නවා කියලා කඩවලට තමන්ම නිපදවා ගන්නේ. කොස්කායට අටු කොස්සෙල්ලනවා කොස්සට දේල් කාලෙට එහෙම. මේ කැලෑකොට මේ ඕවිචි කුඹුරු වල පලාකුල ඒවා කියන ගොවිතැන් කරනවා. අලවතලි කරනවා. කඩේකි ගන්න තෙල් ලුණු තමයි ගන්නෙ. අනිත් ටික මිනිස්සු ලොක්කියා ගන්න. අද ජනා කියන්නේ. අද වහ ගන්නවා. ඒක නම් ඉස්සර මිනිස්සු වහ කෑවේ. ඉස්සර නම් ඉතින් ඔය ගොවිතැන් එහෙම තරුවට තිබුණානේ. දැන් තමයි මේවත් වෙනස් වෙලා තියෙන්නේ. අන්නම් කියන්නේ. ඒ තත්ත්වෙට ඉන්නත් බෑ ආයි. සෙනග වැඩිනේ. තව දෙයක්ත් තියෙනවා. දැන් ආතේ ඉතින් කොටිම්ම ගත්තොත් දැන් අර මැටි කර්මාන්තය ගත්තාම දැන් මැටි වලක් පහන් ඒවත් දැන් ඇලුමිනියම් වලක් ඇලුමිනියම් පහන් ඒකත් විසයිනේ. අන්න ඒකයි. ඉස්සර මැටියෙම නෙමෙයි. කලෙත් මැටි. අනිත් නැටි. පිරිසිදු ජලය. දැන් මැටි කල නැතුවත් තරම්. මේ තරම් වැසිකිලි නැහැ. ඒක නැත්ත. අනේ අම්මපා මේ ආයේ ඉතින් බුද්ධ අම්සර ගානක් යයි ආයේ ඒ වෙන ජනය සුම් වෙලා මොක හරි අනේ ඉතින් දෙයියේ වෙදකම තේගොල්ලෝමයි. ඔව්. කැලේ ගොලි. ඔව් ගලේ. එක්ක වෙද කෙනෙක් ගාවට යන්න ඕනේ. අනේ ගල් කිවල් වල ඉතින් මේ මිනිස්සු කිව්වට ඇදුර කොට ගමන්නේ. එක්ක ඉලොක් ටිකක් හරි දාලා ඔක තමයි ළමයා කියන්නේ. කොළොබකේ හරි. අනේ ඒ යුගේ අම්මපා පොතේ පතේ දෙක අපි දැකලා නැහැ. ඉස්සර ගත්තාම ආතේ මන් දන්න විදිහට අර මේ දැන් තියෙන